හරි මේ අපි මේ කතා කරන්නේ නිව්ටන්ගේ දෙවන නියමය පිළිබඳව. නිව්ටන්ගේ දෙවන නියමය අපි නිව්ටන්ගේ පළවෙනි නියමය පාට් 1 එකේ කියන්නේ වීඩියෝ අපි 3ක් 4ක් වගේ මේ කොටස් වශයෙන් නිකුත් කරනවා. එතකොට නිව්ටන්ගේ පළවෙනි නියමය පළවෙනි කොටසේ ඇතුළත් වෙනවා මේ දෙවෙනි වීඩියෝ එක. දෙවෙනි කොටසේදී මම කතා කරන්නේ නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ පළවෙනි නියමය කලින් වීඩියෝ එක කතා කරා. නිව්ටන්ගේ දෙවන නියමය පිළිබඳව තමයි මේ පාඩමේදී මෙන්න මේ කොටසේදී අපි මේ කරන්නේ. නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමයේ සඳහන් වෙන්නේ නිව්ටන්ගේ දෙවන නියමයේ වස්තුවකින් ඇතිවන ත්වරණය. වස්තුවකින් ඇතිවන ත්වරණය ඊට ලබා දෙන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන බව හා ආතික වන බවත් වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වන බවයි. පාතික වේ. ඔබ තමයි දෙවෙනි නියමය. මොකද්ද මේ කියන්නේ? වස්තුවකින් ඇතිවන ත්වරණය ඊට ලබා දෙන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන බවත් වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ වස්තුවෙන් ඇතිවන ත්වරණය ඊට ලබා දෙන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම අපි බලය වැඩි කරන්න මොන වෙනවද? ත්වරණයක් වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් එහෙම ගන්න පුළුවන්. මං ගාව පොතක් තියෙනවා. ඒකේ නිව්ටන් 10ක් වෙනවා බර. හරිද? මම මේකට යොදනවා නිව්ටන් 16යි බලයක්. දෙවෙනි මේක පළවෙනි අවස්ථාව. ඔන්න මම දෙවෙනි අවස්ථාවක් කියනවා මං ගාව. පොත තියෙනවා 10 නිව්ටන් බරයි. මම යොදනවා මේකට නිව්ටන් 20ක බලයක්. එතකොට මේකෙදි වැඩි ත්වරණයකින් ගමන් කරන්නේ මේ පළවෙනි අවස්ථාවේද දෙවෙනි අවස්ථාවේද? වැඩි ත්වරණයකින් ඉදිරියට ගමන් කරන්නේ පළවෙනි අවස්ථාවේද දෙවෙනි අවස්ථාවේද? අනිවාර්යයෙන්ම බලය වැඩි කරන්න ත්වරණය වැඩි වෙන නිසා අනිවාර්යයෙන්ම දෙවෙනි අවස්ථාවේ ත්වරණය වැඩි. ඇයි අපි බලය වැඩි කරන්න ත්වරණය වැඩි වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම එදිනෙදා ජීවිතේදී අපි බඩු ගන්න වැඩි වෙනකොට බඩු ගොඩක් වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම මිල ඉහළ යන්න ඕනේ. අන්න ඒ වගේ තමයි වස්තුවකින් ඇතිවන අපි බාහිර බලයක් ලබා දෙනකොට වස්තුවේ ඇතිවන ත්වරණයද වැඩි වෙනවා. බලය වැඩි කරන්න අනිවාර්යයෙන්ම ත්වරණය වැඩි වෙනවා. අන්න ඒකට කියනවා අපි අනුලෝමව සමානුපාතික වෙනවා. මොනවද? අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා. අන්න ඒවට කියනවා අපි අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. ඊට පස්සේ තියෙනවා ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ප්‍රතිලෝමව සමානුපාතික කියලා කියනවා. ප්‍රතිලෝම සමානුපාතික වලට උදාහරණයක් ගත්තොත් එහෙම ඔන්න මං ගාව පොඩි ට්‍රොලියක් තියෙනවා. මම මේ ට්‍රොලියට මම දානවා ගල් කැට කිහිපයක්. හරිද? මම ගල් කැට එකක් දානවා ඉස්සෙල්ලා. හරිද? ඒක කිලෝග්‍රෑම් අපි කියමු ග්‍රෑම් 500ක් බර. ග්‍රෑම් 500ක් බර ට්‍රොලියක් කියන්නේ ට්‍රොලියකට ග්‍රෑම් 500ක් බර මේ ගඩොල් කැටයක් අපි කියමු ගලක් දානවා කියලා. හරිද? බර මේ ගඩොලක් දානවා. ඊට පස්සේ මම මේකට කරන්නේ මම නිව්ටන් කීයද? මම දානවා නිව්ටන් ටිකක් ලොකු ගණන් තියෙන 100යි නිව්ටන්. නිව්ටන් 100ක් මම බලයක් යොදනවා. හරිද? ඉදිරියට මම නිව්ටන් 100ක් බලයක් යොදනවා. හරිද? මම ඊළඟට කරන්නේ මේ පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ඊළඟට දෙනවා දෙවෙනි අවස්ථාව. මේ වගේම ට්‍රොලියක් අරගෙන ඒ ට්‍රොලියටම දානවා 500යි ග්‍රෑම් ගඩොල් කැට කීයක් දානවද?
500 ග්‍රෑම් දෙකක් දානවා. හරි. ගඩොල් කැට දෙකක් දානවා. අපි මෙතන දාමු ගඩොල් කැට කතාව නැතුව අපි ට්‍රෝලියක් ගමු. ට්‍රෝලියක් අරගෙන අපි මේකට පොතක් තියෙනවා. එක පොතක් ගමු. මේක පාසුනේ. එක පොතක් ගමු. මම මේ පොතට බලයක් යොදනවා නිව්ටන් 20ක බලයක්. හරිද? අපි කියමු මේකේ බර මේ ට්‍රෝලියක් පොතත් එක්ක බර ගමුකෝ නිව්ටන් 100ක් ගමු. නිව්ටන් 100ක් බරයි. ඊට පස්සේ අපි ඊළඟ එක අරගන්නවා. ඊළඟ ට්‍රෝලිය අරගෙන මම මේකට පොත් දෙකක් දානවා. හරිද? පොත් දෙකක් දානවා. දැන් කීයද? අපි ගමු මේ ට්‍රෝලිය උතන 100යි නිව්ටන් බරයිනේ. 150යි නිව්ටන්. එතකොට මේක බර වෙනස් වෙනවා. අපි මේකට 1000යි නිව්ටන් බලයක් යොදනවා. මම මේකටත් මොකද කරන්නේ? 1000යි නිව්ටන් බලයක් යොදනවා. මෙතනදී වැඩි ත්වරණයකින් ගමන් කරන්නේ පළවෙනි එකද දෙවෙනි එකද? පළවෙනි එකද දෙවෙනි එකද වැඩි ත්වරණයකින් ගමන් කරන්නේ? අනිවාර්යෙන්ම වැඩි ත්වරණයෙන් ගමන් කරන්නේ පළවෙනි එක. ඇයි? මම මේකට දැම්මේ එක පොතයි. නිව්ටන් 100ක්. නිව්ටන් එක පොතයි දැම්මේ. අන්න එතකොට ස්කන්ධය අඩු වෙනවා. ස්කන්ධය අඩු වුණාම අපි කවදාවත් මෙන්න මේකෙදි මෙන්න මේ බලය වෙනස් කරන්නේ නැහැ. හරිද? බලය එකයි. බලය වෙනස් කරන්න යන්නේ නැහැ. හරිද? බලය වෙනස් කරන්නේ නැහැ. නමුත් ස්කන්ධය වෙනස් කරනවා. හරිද? බලය වෙනස් කරන්නේ නැහැ. ස්කන්ධය වෙනස් කරනවා. එතකොට බලය නැත්නම් ස්කන්ධය එක පොතක් තමයි මම මේකට දාලා තියෙන්නේ. දෙවෙනි පාර මම පොත් දෙකක් දාලා තියෙනවා. එතකොට මෙතනදී අඩු ත්වරණයක් ගමන් කරන්නේ අනිවාර්යයෙන්ම දෙවෙනි පාර මෙන්න මේ පරීක්ෂණය කරද්දී. ඇයි? පළවෙනි පාර නැත්නම් පළවෙනි පියවරේදී මම එක පොතයි දැම්මේ. හරිද? ඒකේ ස්කන්ධය අඩුයි. අන්න මම බලය වෙනස් කරන්නේ නැතුව අන්න ඒ බලයම දානකොට ස්කන්ධය අඩු නිසා ඒක වැඩි ත්වරණයකින් ගමන් කරනවා. ඇයි? ස්කන්ධය අඩු වෙන්න ත්වරණය වැඩි වෙනවා. හරිද? මේ බලන්න ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. එහෙනම් මෙතනදී වෙලා තියෙන්නේ ස්කන්ධය වැඩි වෙන්න මොනවා වෙලා තියෙනවද ත්වරණය? අඩු වෙනවා. ඇයි? ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම මම ගාව පෑන් එකක් තියෙනවා. මේ පෑන. හරිද? මේ පෑන තියෙනවා. මේ පෑන මෙහෙම අපිට පහසුවෙන් මේක ඔසවන්න පුළුවන් නේ. හරිම ඉක්මනට මේක ත්වරණයක් ලබා ගන්න පුළුවන්. නමුත් මම මෙතෙන්ද කියනවා ගලක් පුළුවන් ද මේ පෑන වගේ ඉහළට ඔසවන්න? බෑනේ. අන්න ඒක ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙනවා. අන්න ඒක කියනවා ස්කන්ධය අඩු වෙන්න ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙන්න කියන්නේ ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙන්න ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. ඉන්නේ එහෙම ඒක තමයි අපි කියනවා ඒකට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා. මොකද්ද? ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඊට පස්සේ තියෙනවා අපිට මේක පිළිබඳව ගණන් කිහිපයක් හදන්න. ගණිත ගැටලු ටිකක් කරන්න. ඒකට නිව්ටන්ගේ දෙවෙනි නියමය A සමානයි F බෙදීම M කියන සූත්‍රයක් අපිට භාවිතා වෙනවා. A කියලා කියන්නේ මොකක්ද? ත්වරණය. F කියලා කියන්නේ බලය නෙවෙයි, බාහිර අසමතුලිත බලය. බලය. M කියලා කියන්නේ ස්කන්ධය. ත්වරණය, අසමතුලිත බලය, ස්කන්ධය. මම මේකට පොතේ තියෙන උදාහරණයක් ගන්න. අපි මෙතෙන්ට ඒට ගමු. අපි අසමතුලිත බලයක් වань. අපි ඒ ත්වරණයනේ. ඔන්න එක්තරා වස්තුවක් මේ විදිහට ඔන්න එක්තරා වස්තුවක්
2ms ඍණ දෙකක ත්වරණයකින් මේකින් ඉදිරියට ගමන් කරයි. ඉදිරියට ගමන් කරයි. එහි ස්කන්ධය 10 කිලෝග්‍රෑම් නම් එයට ලබා දුන් අසමතුලිත බලය කොපමණද? මොකද මේ එක්තරා වස්තුවක් 2ms ශ්‍රේණියක දෙකක ත්වරණයෙන් ඉදිරියට ගමන් කරනවා. ඒ ස්කන්ධය 10 කිලෝග්‍රෑම් නම් එයට ලබා දුන් අසමතුලිත බලය කොපමණද කියලා. ඒ ත්වරණය කීයද? 2ms ඍණ 2යි. මේ 2ms ඍණ 2යි සමානයි. මෙන්න මේවා ආදේශ කරන්න. ඒ කියන්නේ ත්වරණයේ විතර දත් ටික දීලා තියෙනවා. මේ 2ms ඍණ 2යි සමානයි බාහිර අසමතුලිත බලය. බාහිර අසමතුලිත බලය තමයි හොයන්න ඕනේ. ඒ කියන්නේ F හොයන්න ඕනේ. F තමයි හොයන්න ඕනේ. අපිට මේක ස්කන්ධය දීලා තියෙනවා මේ 10 කිලෝග්‍රෑම්. මේක මෙතනින් ಗುಣ කරපුවාම අන්න එතකොට එනවා කීයද කියලා. එහෙනම් F සමානයි 20 නිව්ටන්. F සමානයි 20 නිව්ටන්. තව ගානක් බලමු. හරි. ඔන්න ඊට පස්සේ දීලා තියෙනවා වස්තුවක්. ඔන්න වස්තුවක් 3ms ඍණ දෙකක ත්වරණයකින් ඉදිරියට ගමන් කරයි. එයට ලබා දුන් අසමතුලිත බලය අසමතුලිත බලය 20 නිව්ටන් නෙවෙයි අපි ගමු 15 නිව්ටන් නම් එහි ස්කන්ධය කොපමණද? මෙතෙන්ද අපි මේ සූත්‍රයට ආදේශ කරලා බලමු. කීයද? 3ms ඍණ 2යි. ms ඍණ 2යි සමානයි මොනවද? F තමයි අපි දන්නවනේ 15 නිව්ටන්. m තියෙනවා මෙතනනේ. එහෙනම් අපි m සමානයි 15 නිව්ටන් බෙදීම 3ms ඍණ 2යි. අන්න 3 1යි 3 වර 5 15යි. අන්න අපි දන්නවා m සමානයි නැත්නම් ස්කන්ධය සමානයි 5 කිලෝග්‍රෑම් කියලා එනවා. 5 කිලෝග්‍රෑම්. මෙන්න මේ අසුරෙන් අපිට නිව්ටන්ගේ දෙවන නියමයේ එන ගණිත ගැටලු විසඳන්න පුළුවන්. අපිට නැත්නම් ඉන්නේ එක්කෝ ත්වරණය, එක්කෝ බාහිර අසමතුලිත බලය, එක්කෝ ස්කන්ධය විසඳීම. මේ වගේ ප්‍රශ්න තමයි මේ නිව්ටන්ගේ දෙවන නියමය කියලා කියන්නේ. මෙතනදී වෙන්නේ අනුලෝමව සමානුපාතික වෙනවා, ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. සාමාන්‍ය ප්‍රශ්නයක් එද්දී සාමාන්‍ය අනුලෝමව සමානුපාතික නැත්නම් ට්‍රොලියක් දීලා ඒකේ ස්කන්ධය අනුව ඒ වගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. අන්න මෙන්න මේ ඒකට සූත්‍රයක් උපයෝගී කරගෙන හැකියාව ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් නිව්ටන්ගේ දෙවන නියමයේ සරල රේඛීය චලිතත් එක්ක සම්බන්ධ කරලා දෙන අවස්ථාවක් තියෙනවා. හරිද? ඒකට ගොඩක්ම සරල රේඛීය චලිතවල සමහර ඒවා නිව්ටන්ගේ දෙවන නියමය භාවිතයෙන් ඇසුරින් හදන්න පුළුවන්. ඒ සමානයි කියන්නේ ඒකත් එක්ක සම්බන්ධ කරලා විභාග ප්‍රශ්න වල දෙනවා. මෙතනදී අපි කතා කරන්නේ මේ නිව්ටන්ගේ දෙවන නියමයේ සඳහන් වෙන මේ ස්කන්ධය කියන්නේ වස්තුවකින් ඇතිවන ත්වරණය ඊට ලබා දෙන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වෙන බවත් ප්‍රතිලෝමව ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වන බවත් සත්‍යාපනය කිරීම. අර ට්‍රොලියෙන් අපි ට්‍රොලිය කියන ප්‍රැක්ටිකල් එක තියෙනවා. ඒ ට්‍රොලියෙන් එන්නේ කරුණ සත්‍යාපනය කිරීම තමයි සිදු වෙන්නේ. මෙතනින් මේක ඉවරයි. තුන්වෙනි කොටසෙන් ඊළඟ තුන්වෙනි කොටසක් තියෙනවා. තුන්වෙනි කොටසෙන් නම්